අපි අද බලමු වෙසල් Z එක සහ වෙසල් X එක අතර තියෙන වෙනස්කම් මොනවාද කියලා. මේ තියෙන්නේ වෙසල් X එක, මේ තියෙන්නේ වෙසල් Z එක. මේ දෙක අතර ප්‍රයිස් ඩිෆරන්ස් එක ලක්ෂ 10-15 අතර වෙනවා. මේ වාහන දෙකේම ගත්තාම එන්ජින්, ගියර්බොක්ස් සහ හයිබ්‍රිඩ් සිස්ටම් ඔක්කොම සමානයි. ඒ කියන්නේ මේ දෙකේම ඩ්‍රයිවිං පර්ෆෝමන්ස් සමානයි. බොඩි එක සහ ඇතුලේ බූට් ස්පේස්, ලෙග් ස්පේස් මේ ඔක්කොමත් සමානයි. එතකොට අපි බලමුද මේ දෙකේ තියෙන වෙනස්කම් මොනවාද කියලා. මේ තියෙන වෙසල් X එක. මේකේ වීල් සයිස් එක වෙන්නේ 16 ඉන්ච්. එතකොට මේ තියෙන වෙසල් Z එක. මේකේ වීල් සයිස් එක වෙන්නේ 18 ඉන්ච්. ඊළඟ වෙනස්කම තමයි පවර් ටේල් ගේට්. මේ තියෙන වෙසල් Z එක, මේකට පවර් ටේල් ගේට් එනවා. නමුත් X එකට ඒක එන්නේ නැහැ. තුන්වෙනි වෙනස්කම තමයි half leather seat. මේ තියෙන Z එක, මේකේ half leather seats එනවා. නමුත් X එක ගත්තාම ඒක fabric වලින් තමයි නිමා වෙලා තියෙන්නේ. මේ වගේ luxury feel එකක් දෙන rear entertainment system එකක් තියෙනවා. මේ වාහන දෙකේම touch sensitive reading lights තියෙනවා. මේ වෙසල් X එක ඔයාලට පුංචි කණේ විසින් ගන්න පුළුවන් ලක්ෂ 163කට. මේ Z එක ගත්තාම මේක කස්ටම් මොඩිෆිකේෂන් කරපු වාහනයක්. ඉතින් මේකත් ඔයාලට පුංචි කණේ විසිටවත් ගන්න පුළුවන්. වයර්ලස් චාර්ජින් සහ 360 කැමරා කියලා කියන්නේ මේ Z එක සහ X එක දෙකටම ඇඩඩ් ඔප්ෂන්. ඒ කියන්නේ ජපානයේ Honda ආයතනයේ ඔයාලට වෙනම කස්ටමර් රික්වයර්මන්ට්ස් මත ඇඩ් කරන ඔප්ෂන්. ඒ කියන්නේ මේ ඔප්ෂන්ස් Z එකේ සහ X එකේ තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි වෙසල් Z එකේ rear AC vent තියෙනවා. හැබැයි X එකේ නැහැ. මේ වෙසල් Z එක අපි දෙනවා ඔයාලට ලක්ෂ 179කි. පුංචි කාණියසට නිතරම එන කෝල් එකක් තමයි ඔයාලා ගාව වෙසල් Z ප්‍රීමියම් එක තියනවාද කියලා. මේ වෙසල් ප්‍රීමියම් එක කියන්නේ මොකද්ද? ඇත්තටම වෙසල් Z ප්‍රීමියම් කියලා එකක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒක ලංකාවේ විතරක් හදාගත්ත මාකට් ප්‍රයිස් එක ලක්ෂ 3-4ක් වැඩි කරලා විකුණන්න හදාගත්ත ලොකු බොරුවක් විතරයි. වෙසල් එකේ තියෙන ග්‍රේඩ්ස් මෙච්චරයි. වෙසල් එකේ G තියෙනවා, ඒක non hybrid එන එක. ඊට පස්සේ එනවා වෙසල් X. ඊට පස්සේ එනවා වෙසල් X Hunt. ඊට පස්සේ එනවා වෙසල් EZ. EZ Play එක එනවා. ඔන්න ඔච්චරයි වෙසල් එකේ ග්‍රේඩ් තියෙන්නේ. EZ ප්‍රීමියම් කියලා එකක් නැහැ. එතකොට මොකද්ද මේ EZ ප්‍රීමියම් කියලා කියන්නේ? ඇයි මේකට මෙහෙම කියන්නේ? මේ වෙසල් එකේ අපි කලිනුත් කිව්වා වගේ වයර්ලස් චාර්ජින් කියන ඔප්ෂන් එක ජපානයේ Honda ෆැක්ටරි එකෙන් ඕඩර් කරලා ගද්දි කස්ටම් ඇඩ් කරලා ගන්න පුළුවන්. ඒකට වෙනම මිලක් ගෙවලා. Z එකේම වයර්ලස් චාර්ජින් එක කස්ටම් ඇඩ් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තව ඔප්ෂන් එකක් තමයි මේ වෙසල් එකට normally එන්නේ ස්පීකර්ස් 6යි. මේක ස්පීකර්ස් 10ක් ඇඩ් කරලා වෙනම මුදලක් ගෙවලා ෆැක්ටරි එකෙන් ගන්න පුළුවන්. එතකොට ඒ 10ක් එක්ක එන සවුන්ඩ් සිස්ටම් එකට කියනවා Gathers Premium Sound System එක කියලා. ඉතින් ඔන්න ඔය ඔප්ෂන් දෙකෙන් එකක්. එක්කෝ වයර්ලස් චාර්ජින්, එක්කෝ 10 ස්පීකර්ස් තිබ්බොත් ලංකාවේ කට්ටිය නමක් දාගෙන ඉන්නවා ඒකට Z ප්‍රීමියම් කියලා. හැබැයි ඔබ Honda JP වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න Z ප්‍රීමියම් කියලා කිසිම දෙයක් නැහැ. ගොඩක් වෙලාවට අපි දකිනවා ඔය 10 ස්පීකර්ස් කියන ඔප්ෂන් එක වාහනේ ඔරිජිනල් ෆැක්ටරි එකෙන් ඇඩ් කරලා එනවත් හරි අඩුයි. එක්කෝ ඒක ජපානයේ third party modification එකක් විදිහට ඇඩ් කරලා තියෙනවා. එහෙම නැත්නම් රුපියල් 25000 30000 දීලා ලංකාවේ ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔහොම කරලා Z ප්‍රීමියම් කියලා එන වෙලාවල් තියෙනවා. වයර්ලස් චාර්ජින් කියන්නේ වෙසල් X එකටත් සමහර වෙලාවට එන ඔප්ෂන් එකක්. ඉතින් ඕකාව කියලා ප්‍රීමියම් එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා මතක තියාගන්න වෙසල් එකේ ප්‍රීමියම් කියලා ලක්ෂ 5-6ක් වැඩිපුර යන කිසිම වර්ෂන් එකක් නැහැ. මේ හැම වාහනයකටම අවුරුදු 2ක කිලෝමීටර් ලක්ෂයක වොරන්ටියක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාව වෙසල් ෂිප්මන්ට් ලංකාවට එන ගමනුත් තියෙනවා. ඉතින් ඔයාලට ඒ බෑන් උනත් ඔඩර් එකක් දාගන්න පුළුවන්. ඔයා කැමති විදිහට වෙසල් එකක් ගන්න ඉන්න පුංචි කාණියසට දැම්ම ගන්න මේ නම්බර්ස් වලට කෝල් එකක්.